ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ විසින්. බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම ආරම්භයි. ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර. ප්‍රතිඵල ශනිකව ගෙනීමට ජාතික ගුවන්විදුලියෙන් විශේෂ වැඩපිළිවෙලක්. ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම 55%-60% අතර මට්ටමක. ඉක්ුත් බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට වඩා මෙවර විශාල ප්‍රගතියක්. ආරක්ෂක කලාපයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති තවත් මීටර 400ක් හමුදාව යටතට. යුද හමුදාපතිවරයා වන්නේ සංචාරයක. ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි ජනතාව සතියක් තුල తాවකාලික වාසස්ථානවල පදිංචි කිරීමට පියවර. මේ අසීරු අවස්ථාවේ එක්සත් ජනපදයේ ඉරාක ජනතාව සමග සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය පවසයි. බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු දැන් සිදු කෙරේ. ඡන්ද විමසීම පැවති දිස්ත්‍රික්ක තුනේම තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර ඡන්ද කොට්ටාස මට්ටමින් ඡන්ද ගණන් කිරීම දිස්ත්‍රික්ක තුනේම දැන් ආරම්භ වී තිබේ. ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රකාශ කිරීමට හැකි වෙතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඡන්ද කොට්ටාස මට්ටමේ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට අලුයම 3න් පසු ආරම්භ කෙරේ. ආසන මට්ටමේ ඡන්ද ප්‍රතිඵල හෙට පෙරවරු 8 පමණ වන විට ප්‍රකාශ කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි යන්න මැතිවරණ මහලේකම් කාර්යාලයේ විශ්වාසයයි. ඡන්ද ප්‍රතිඵල අදියර 3කින් නිකුත් කෙරේ. ප්‍රථමයෙන් ඒ දිස්ත්‍රික්ක සඳහා ආසන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කෙරේ. ඉන් අනතුරුව එම දිස්ත්‍රික්කයේ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රතිඵලයද එකතු කොට එම දිස්ත්‍රික්කයේ සඳහා සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරෙනු ඇත. දිස්ත්‍රික්ක තුනෙහි සමස්ත ප්‍රතිඵල එකතු කර බස්නාහිර පළාත් සඳහා වන අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරෙන්නේ ඉන් පසුව බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඡන්ද ප්‍රතිඵල ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. අද රාත්‍රී 9:15 සිට සිටි FM සේවය ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රතිඵල ප්‍රචාරය කෙරේ. ඡන්ද ප්‍රතිඵල මාධ්‍යයට නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට එය සජීවීව විසිරුවා හැරේ. බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම 55%-60% අතර මට්ටමක පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 55%ක පමණ මට්ටමක පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ එය 55%කි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණය 60%ක පමණ මට්ටමක පවතින බව එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය. 2005 දී පැවැත් වූ බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රකාශ කිරීම සහ සසඳා බලන විට මෙවර ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශාල උනන්දුවක් දක්නට ලැබුණු බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. 2005 දී පැවති ඡන්ද විමසීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 47%ක මට්ටමක පැවති අතර එය ගම්පහ දිස්ත්‍රික්කයේදී 51%ක මට්ටමක පැවතිනේ. එසේම කළුතර දිස්ත්‍රික්කයේදී එය 56%ක් පමණ විය. සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්ද විමසීමක් සඳහා ජනාධිපතිවරණයේ හෝ පාර්ලිමේන්තු මැතිවරණයේ වැනි ජාතික මට්ටමේ ඡන්ද විමසීමකදී පාවිච්චි කරන ආකාරයේ ඡන්ද පාවිච්චි කිරීමක් සිදු නොවුනත් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය වතාවට වඩා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි. මෙම ඡන්ද විමසීමෙන් බස්නාහිර පළාත් සභාව සඳහා සභිකයෝ 104 දෙනෙක් තෝරාපත් කර ගැනීමයි. කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සභිකයන් 43 දෙනෙකුට
ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සභිකයන් 39 දෙනෙකුද කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සභිකයන් 20 දෙනෙකුද පත් කරගෙනනු ඇත. සමස්ත පළාත් සභාවේම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගන්නා දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද මන්ත්‍රී දුර 2ක් හිමි වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීම ඉතාමත් සාමකාමීව පැවති බව පොලිසිය කියයි. එය නිදහස් සහ සාධාරණ අන්දමින් පැවැත්වින. පොලිසිය මේ වන විට පශ්චාත් මැතිවරණ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි. අද පස්වරුවේ ආරම්භ කෙරුණු එම වැඩපිළිවෙල ඉදිරි දින 2 තුල ක්‍රියාත්මක වෙයි. ජය පරාජය එකලෙස භුක්ති විඳ සාමකාමීව නිවෙස්වලට වී සිටින්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂක හමුදා ආරක්ෂක කලාපයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති තවත් මීටර 400ක ප්‍රදේශයක බලය සම්පූර්ණයෙන් තහවුරු කරගත් බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. එම මෙහෙයුමට සම්බන්ධව සිටින ලුතිතන් කර්නල් සමන්ත වික්‍රමසේන සහ මේජර් ශාන්ත බණ්ඩාරණ දෙන 10 වැනි ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රණවිරුවෝ වලේමඩම් ප්‍රදේශයේ දේවස්ථානයක සිරවී සිටි කතෝලික පූජකවරුන් 3 දෙනෙකු සහ කන්‍යා සොයුරියන් 14 දෙනෙකු බේරා ගැනීමට අද සමත් වූහ. ඔවුහු පෙන්තකොස්ත සභාවට අයත් වෙති. මෙම පූජකවරු ප්‍රකාශ කොට ඇත්තේ ත්‍රස්තවාදීන් එම ප්‍රදේශයේ සිටින දරුවන් බලහත්කාරයෙන් රැගෙන යන බවයි. මේ හේතුවෙන් ඔවුන්ගේ දෙමව්පියන්ට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ඔවුහු පැවසූහ. එමෙන්ම එම ජනතාවට කොටි ත්‍රස්තවාදීහු දෙඩි අමානුෂික ආකාරයෙන් සැලකන අතර ඔවුන්ගේ අනට කීකරු නොවන පුද්ගලයන්ට ප්‍රහාර එල්ල කරන බව බේරාගත් මෙම පූජකවරුන් ප්‍රකාශ කොට තිබේ. එසේම කොටි නායකයන් බොහෝ පිරිසක් ආරක්ෂිත කලාපයේ තවමත් රැඳී සිටින බවද ඔවුහු පවසති. කෙසේ වුවද ආරක්ෂක හමුදා ඉතා සූක්ෂම ලෙස සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයෙන් ආරක්ෂිත කලාපයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. ඊයේ දිනේදීද ආරක්ෂක හමුදාව එම ප්‍රදේශයේ මීටර 500ක බලය තහවුරු කර ගැනීමට සමත් වූහ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ත්‍රස්තවාදීන්ගේ බලය සම්පූර්ණයෙන් විනාශ කිරීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවනු ඇතැයි බ්‍රිගේඩියර්වරයා විශ්වාසය පළ කර සිටී. යුද හමුදාපති ලුතිතන් ජනරල් සරත් ෆොන්සේකා මහතා වන්නියේ සංචාරයක නිරත වෙයි. අද පෙරවරුවේ වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණි ෆොන්සේකා මහතා එහිදී සාමාන්‍ය වැසියන් නිදහස් කර ගැනීමේ මානුෂික මෙහෙයුමේ අවසන් අධීරයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව සොයාපලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන් ආරක්ෂක කලාපයේ දකුණු කොටසේ සිදු කරන මෙහෙයුම් පිළිබඳව යුද හමුදාපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. එහි සිරවී සිටින සාමාන්‍ය වැසියන් බේරා ගැනීම සහ කොටි නායකයා ඇතුළු සමාජිකයන් විනාශ කිරීමේ ක්‍රියාන්විතය සම්පූර්ණයෙන්ම සිදු කෙරෙන්නේ යුද හමුදාපතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේය. එමෙන්ම යුද හමුදාපතිවරයා ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී අදට වසර 3ක් සපිරේ. 2007 අප්‍රේල් 25 වනදා යුද හමුදා මූලස්ථානයේදී එම ප්‍රහාරය එල්ල විය.